සේරටම ආයුබෝවනට ඉදිරියේ එන විශේෂ උත්සවයකට හෝ ගමනකට ලෑස්ති වෙන්න ඉක්මනින් බරටු කරගන්න අවශ්‍යද? අද මම ඔයාලට කියලා දෙන්නම් සට දෙකක් ඇතුළත කිලෝග්‍රෑම් 5ක් වැනි සැලකිය යුතු බරක් නිරෝගීව අඩු කරගන්නේ කොහොමද කියලා. මේක මැජික් එකක් නෙවෙයි. නිවැරදි සැලසුමක්. අපි වීඩියෝ ඉදිරියට යමු. බර අඩු කර ගැනීමේදී 70%ක් බලපාන්නේ කෑම පාලනය. මේ සති දෙකේදී මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. සීනි සහ පිටි කෑම නවත්තන්න. බිස්කට්, කේක්, පැණි බීම සහ සුදු පාන් සම්පූර්ණයෙන්ම නවත්තන්න. ප්‍රෝටීන් වැඩි කරන්න. බිත්තර, මාළු, කුකුල් මස් හෝ පරිප්පු වැනි දේවල් වැඩියෙන් කන්න. ඒකෙන් ඔයාට බඩගිනි දැනෙන එක අඩු වෙනවා. රාත්‍රී ආහාරය වේලාසනෙන් රෑ 7:30 වෙද්දි කෑම කාලය ඉවර කරන්න. වතුර බොන්න. දවසට අවම වශයෙන් වතුර ලීටර් 3ක්වත් බොන්න. කෑමට විනාඩි 20කට කලින් වතුර බීමෙන් අඩු කරගන්න පුළුවන්. ව්‍යායාම නැතුව මේ ඉලක්කයට යන එක අමාරුයි. හැමදාම විනාඩි 30ක් වෙන් කරන්න. හිට් ව්‍යායාම විනාඩි 20ක. වේගවත් ව්‍යායාම උදාහරණ ජම්පින් ජැක්ස් රංගස් ඉතා සාර්ථකයි. වේගයෙන් හැවදීම ඔබට වෙනත් ව්‍යායාම අපහසු නම් දිනකට විනාඩි 30ත් 40ක් වේගවත් වේගයෙන් ඇවිදින්න. දවස පුරා ක්‍රියාශීලී වන්න. ලිෆ්ට් එක වෙනුවට පඩිපෙළ පාවිච්චි කරන්න. එක තැන වාඩි වී ඉන්න කාලය අඩු කරන්න. බොහෝ දෙනෙක් අමතක කරන දෙයක් තමයි නිින්ද. අඩුම තරමේ පැය 7ක සුවනින්දක් අවශ්‍යයි. නිින්ද අඩු වුණාම සිරුරේ කන්ට්‍රෝල් මත් වැඩි වෙලා බර අඩුවීම අඩාල වෙනවා. ඒ වගේම අනවශ්‍ය ලෙස කලබල වෙන්න එපා. සංසුන්ව ඔබේ ඉලක්කය කරා යන්න. සති දෙකේ සැලසුම හරියට අනුගමනය කරොත් ඔබට පුදුම හිතෙන වෙනසක් දකින්න පුළුවන් වෙයි. හැබැයි මතක තබා ගන්න මේක ආරම්භයක් විතරයි. දිගටම නිරෝගීව ඉන්න නම් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන